හයි කිය සෙනසුරාදා නෙමෙයි ඉරිදා අපි ගියා රෝකඩ සංදර්ශනයක් බලන්න. ඉතින් ඒකේ සම්පූර්ණ වීඩියෝ එක තමයි ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්නේ. මම මෙතෙන්දී අපි බලපු රෝකඩ සංදර්ශනයේ කතාවේ කියන්නේ අපි බලන්න ගිය කතාවේ නම තමයි කවටාන්දරේ. ඉතින් ඒ කතාවේ තිබ්බ දර්ශන කීපයක් පොඩ්ඩක් කතාව තේරුම් ගන්න පුළුවන් විදිහට එඩිට් කරලා මේ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරන්න හිතුවා. ඉතින් ඒකේ ගොඩාක් සින්දු තිබ්බා. ඉතින් ඒ සින්දු ටික මං හිතුවා අයින් කරන්න. මොකද වීඩියෝ එක ගොඩාක් දිග වුණොත් ඔයාලට මේක බලන්න කම්මැලි හිතෙනවානේ. ඒ හින්දා ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න මම ඔයාලට විස්තර කරන්නම් සරින් සරේ මේ මොනවාද වෙන්නේ කියලා. ඉතින් අපි ගියේ 3:00 ෂෝ එකට. එතකොට අපි ගියේ මං කිව්වා නිරිද දවසක කියලා. එදා ෂෝ දෙකක් තිබ්බා. එකක් 3:00ට අනිත් එක 6:00ට. ඊට කලින් දවසේ කියන්නේ සෙනසුරාදා දවසේ 3:00ටයි 6:00ටයි තිබිලා තිබ්බා. ඉතින් මේ දර්ශන වාර ආරම්භ කරනකොට ඉස්සෙල්ලාම පොල් තෙල් පහන් එහෙම දැල්වලා තමයි පටන් ගන්නෙ. ඉතින් ඒක හරිම අලුත් අත්දැකීමක් වුණා. මොකද ඩ්‍රාමා බලන්න ගියාම මෙහෙම නෑ. හැබැයි රෝකඩ සංදර්ශන බලන්න ගියාම පොල් තෙල් පහනෙම පත්තු කරනවා. හරිම ෂෝක්. ඉතින් ඉස්සෙල්ලාම තිබ්බේ පූජා ගායනයක්. සරස්වතී දේවිය වෙනුවෙන් ඉදිරිපත් කරපු ගායනයක් තමයි මේ රෝකඩ ගැහැණු ළමයා කරේ. ඊට පස්සේ එයාගේ නර්තනයකුත් තිබ්බා. ඉතින් මේ අවස්ථාවේ මම වීඩියෝ කරගත්තේ නැද්ද මන්ද ඒක. මේ කොහොම හරි මේ රෝකඩ සංදර්ශනය ආරම්භ කරන්න කලින් මේ ගැහැණු ළමයා බුලත් කුරුල්ලක් පිළිගන්නවා මේ රෝකඩ සංදර්ශනය බලන්න ඇවිල්ලා හිටපු සභාවේ එක්කෙනෙක්ට. එහෙම පිළිගන්න තමයි රෝකඩ සංදර්ශනය ආරම්භ කරන්න අවසර ගත්තේ. බලන්නකො ඉතින් මේ ගැල්ලම කැරකි හරි දස්සට නටනවා. ඉතින් මං කිව්වනේ අද කතාව කවටාන්දරේ කියලා. දැන් වේදිකාවට ඇවිල්ලා තියෙන්නේ චරිතේ තමයි. හැබැයි ඉතින් මේ කවටාන්දරේ අර අපි දැකලා පුරුදු අන්දරේ නෙමෙයි. මම කතා පොත්වල දැකලා තියෙන අන්දරේ පෙට්ටියක් වගේ තොප්පියක් දානවා ඔළුවට. ඊට පස්සේ එයා සරම ඇඳලා ඊට පස්සේ අර පොඩි ලේන්සුවක් කරවටේ දාගෙන වගේ ඉන්න චරිතයක්. එයාගේ අතේ මේ විදිහට කෙවිතකුත් නැහැ. ඉතින් මම දැකලා පුරුදු එක්කෙනානේ. ඔයා දැකලා පුරුදු කොයි වගේ එක්කෙනෙක්ද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ තමයි මේ කතාවේ හැටියට අන්දරේ. අන්දරේ කියලා කියන්නේ රජවාසලේ කවටයානේ. ඉතින් රජතුමා නැතුව කතා තියෙන්න විදිහක් නෑනේ අන්දරේ ගැන. ඉතින් මේ ඉන්න රජතුමා. රජතුමාගේ ඒ චරිතය කියන්නේ ඒ රූකඩ චරිතය හැම වෙලාවෙම මේ පුඩුවට තමයි ඉඳන් හිටියේ. ඉතින් මේ එන්නේ රජතුමාව බැහැ දකින්න අන්දරේ. ඉතින් කතාව ඔයාලා බලන්නකෝ. ප්‍රමාදුනේ තිමානිකාවෙන් ඉඳලා මාක ගාන කින්දුවේ ගෙදර ගියේ. මට ගෙදර උන්යගේ බීරිලා නැතුව ගියා අඳුරේ. ඉතින් මේ පටන් ගන්න කවටාන්දරයේ පළවෙනි කවටකම. පළවෙනි කවටකම කියන්නේ මේ කතාවේ හැටියට පළවෙනි කවටකම. ඉතින් මෙතෙන්දී මේ කවටාන්දරේ කවටකම් කරන්නේ රජතුමාගේ දූ කුමරියට. හැබැයි ඉතින් එතන පොඩි පරස්පරතාවයක් තියෙනවා මම අහලා තියෙන කතාවල. මන් දන්න විදිහට කවටාන්දරේ රොඩි කෙල්ල කියලා කිව්වේ රජතුමාගේ මල් මද බිසවට. හැබැයි ඉතින් මේ කතාවේ හැටියට ඒ දූ කුමරියට තමයි කියන්නේ. අටකෙටි කලේ දිය කුකුලේ තඹාගෙන ලුට දන දෙකක් ගෙලි සමකින් වසාගෙන චපත් ලෝක දනු දෙවගේ පැලදගෙන ලුටි කෙල්ල ලොහි යනවද උදැසන. ඒ කියපු කවිය හින්දා හොඳටම තරහා ගිය මේ රාජකුමාරි පිය රජතුමාට පැමිණිලි කරා. ඉතින් අන්දරේ කපටිකමින් ඒ කවිය අනිත් පැත්ත හරවලා දිනුම ගත්තා. ඉතින් අපි බලමුකෝ ඊළඟට ඒ කවිය මොකද්ද කියලා.
දුව කියන්නකො බලන්න අන්තරේ මොකද්ද කිව්වේ කියලා. අන්න කතන්දරේ ඉවරනේ ඒක. හැබැයි අන්තරේ දරුවක් කරන්න ඕනේ. නෑ වන්ද කරන්න බෑ දන්නවා කරන්න. දැන් මුතුල පණි දැන් මුඩම කර ඉන්න බෑ. සරවයි. කටකඩි කලියදිය උකුලේ තබාගෙන ලොඩ තන දෙකක් ගෙරි සමකින් වසාගෙන තවත් ලෝක දන් දෙවගේ පැලඳගෙන රොඩි කෙල්ල කොයි යනවද උදෑසන අන්තරේ ඔබ නොසැහෙන විදිහට මගේ දුවට පාස කරලා තියෙනවා. එහෙම කවියක් මම කිව්වේ නෑ රජතුමනි අම්මපා. එහෙනම් ඔබ කොහොම කවියක් කිව්වේ? මම එහෙම කවියක් කිව්වේ. එහෙනම් ඔබ කොහොම කවියක්ද කිව්වේ? මම මෙන්න මෙහෙම කවියක් කිව්වා. රූපදියා වල කවියක් කියන්නේ කිව්වා. මම ඉතින් නෑ ඉතල වල දැන් දියා බල කවිගෙන ඉන්නේ කිව්වේ ඉතලම මොන්දර කිව්වා. ඉතින් අර වචනය හදාන්න බෑ. ඒ පාරේ මම මෙන්න මෙහෙම කවියක් කිව්වා. කොහොම කවියක්? හැබැයි මම කිව්ව කවිය කියන්න වැරදි කාටද දන්නවා කරන්න. වැරදි කාරණට මම දඩුවම් කරනවා අන්තරේ. ඕන් ඉන්නේ මහකට්ටක මම කිව්ව කවිය. රන්කෙටි කලේදිය උතුලේ කබාගෙන රන් කුඹු දෙකක් සලු පොටකින් වසාගෙන බොරු පියාණනි විදිතුලතලම් දෙවගේ පැලමුකින මල් මත පිටෝ කොහි යනවද උදෑසන. ඉතින් රාජකුමාරිගේ කතාවෙන් පස්සේ ආයෙත් අලුත් කතාවකට එයාලා මේ වේදිකාවම තියාගත්තා. ඒක තමයි අර රජතුමා තේරවිල්ලකින් ඉබ්බෙක් ගැන අහන්නේ. අන්න ඒක. ඩාර දෙකයි එක නම මුල් කර දැනුවා පාර 30ක් ගැහුවට පියකුත් නැතුවා කණු සතරයි කුන් සතරයි ගෙට ඇතුවා දෝරා පන්නේ මගදී මම දුටුවා. ඒක තමයි මගේ ප්‍රශ්නේ. දැන් ඒකට පිළිතුරු කවිය මම කියන්නේ. ඔව්. ගාල දෙකක් එක මැද ගැවසිය වට පිට යන කලට කනු සත වෙනුයාය ගිට වැඩි කලට කිසි බියකුත් නැති වේ මට දැනෙන රසට මහරජ ඉබ්බයි. අන්තරේ ඔබ මට ඉප්ප කියලා පාස් කරනවා. මොකද ඔබ මට ඉප්ප කියලා පාස් කරනවා. ඔය රත්තරන් මුණ බලාගෙන ඔබතුමාට ඉබ්බා කියන්න පුළුවන් දෙයක් කියන්නේ. එහෙනම් ඔබ අවසන් ඒක තමයි කිව්වේ ඇත්තනේ. මොකක්? මට දැනෙන ලෙසට මහරජ ඉබ්බයි. කොහොම හරි මහරජතුමාගේ කතාවෙන් පස්සේ ඊළඟට රජතුමාගේ දේවියත් එක්ක අන්තරය කරපු කවටකමක් ගැන තමයි කතාව තියෙන්නේ. ඉතින් මේකෙදී රජතුමාගේ දේවියයි අන්දරේ කැලේ යනවා සංචාරයකට. එතෙන්දි වෙච්ච දෙයක් තමයි මේ කතාවේ කියවෙන්නේ. කවුද රජතුමා? රජතුමා ඒක වෙන්න විදියක් නෑ අන්තරේ. මොකද රජතුමා මට කිව්වේ හුඟ කාලෙකින් වනසිරි නරඹන්න යන නිසා ඇතිතරම් වනසිරි නරඹන්න කියලා. වචන දෙකක් කියලා තියෙනවා. ඒක වෙන්න බෑ. රජතුමා කවදාවත් වචන දෙකක් කියන්නේ නෑ. දැන් ඉන්න රජවරු හිටපු රජවරු වචන දෙක නෙවෙයි 10 12 කියනවා දැන් කියනවා දැන් නෑ කියනවා. ඔය රජවරුන්ගේ කියන්නේ හරි. රජතුමාගේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මම ඒක බලා ගන්නවා. එහෙමනම් ඉතින් අමුලක් නැහැ. අපි යමු දාන්න. යම්කිට වගකීම බාර ගන්නව නමයි මොකද? යම්කිට බලාගෙන ඉන්නේ. මොනම? අනේ අන්දරේ. අනේ අන්දරේ.
දෙවිනා කාසනීයයි. අනේ අන්දරේ මතක් වුණා. මාව මතකුණා. හැබැයි දැන් මම කොහොමද කියලා කමන්නේ රජතුමා ඉස්සරහ ඔක කිව්වොත් මගේ ඉස්සර ගහලා දාන්න. මට මේ කිතුරුඩාර දැක්කම මාව මතකුණා. නෑ අන්දරේ. මට මේ කිතුරුඩාර දැක්කම මගේ මේනිය මතක් වුණා. ඒක අපිටවල දෙන්නේ. කිතුරුඩාර දැක්කම කොහොමද නෑද මතක් වෙන්නේ? මේ කිතුරුඩාර හරියට මගේ මේනියගේ කේශ කලාපේ වගේ. අම්මපා. මට මේනිය මතක් වුණා අන්දරේ. ඒකෙදි මෑණියන්ගේ කේස කලාපේ කිතුරුඩාර නේ. ඔව්. ඒකේ කිතුරුඩාර දැක්කම මෑණියන්ගේ කේස කලාපේ මතක් වෙනවා. අනේ ඔබ අන්දරේ. ඔක සාධාරණයි කොච්චර මේ අන්දරේ. අපි මේ කිතුරුඩාර මාලිගාවට ගෙනියමු. කවුද? අන්දරේ. පිස්සු කතා නිකවට යන්නේ මම ඉන්නවා ඒකට කිතුරුඩාර කරගහගෙන යනවා. රජතුමානි කියලා දෙන්නේ ගන්න උවමනාවක් තියෙනවා. මොකද කරන්නේ? දැන් මාතෝ යමු මම මුලින්ම කීපෙලේ කියන ඔය කිසිම දෙන්නේ නැහැ. එන්නේ අද රටේ තුනේ වෙන දේවල් හැටියට ඔය ගන්නන ගන්න එපා දෙන්නේ. මම නම් මේ කටුන ගෙඩි දෙක දැක්කම අපේ වෙනිච්ච සීයම දැක්ුණා නේ සීයම මට විදිහින් දැක්කවා මේ අම්මා අපේ කවුරුගේ කව මොන මෙදේද දන්නේ. ඉතින් ඒ කතාවෙන් පස්සේ තිබ්බේ රජතුමාගේ දේවියට වෙල්ල වැහුම් කන්න ආස වෙච්චි කතාව. කුරක්කම් පිට්ටුයි වෙල්ල වැහුණුයි. ඉතින් ඒ කතාව තමයි මේ යන්නේ. මට ආසාවක් තියෙනවා. රජතුමාට කිව්වේ නැද්ද? ඒ ආසාව රජතුමාට කියලා ඉතින් මට රජතුමාට කියන්න බැහැ මට කොහොමද කියන්නේ? මොකද ඒ ආසාව ඉෂ්ට කරන්න පුළුවන් අන්දරේට විතරයි. මගේ ඉතින් ගන්නේ. මගේ ඉත ගහලා යන වැඩද දන්නේ නැහැ. මොනවද අන්දරේ කියවන්නේ? මොකද දෙවිනාට කියවන්නේ? මම ඔබට ආසාවක් තියෙනවා කියලා. ආසාව? ඔව්. මොකද දන්නේ නැහැ. මට ආසාවක් තියෙනවා. කුරක්කම් පිට්ටුයි තිත්තයන් වැල්නුයි කන්න. රජවාසලේ ඒකට රාජභෝජන කියනවා. මේ කුලක්කම් පිටුවේ තිත්තේ මැල්කුයි කන්නෝලා ඒකේම ආසාවක් තියෙනවා. මම කිව්වනේ ඒක කෙනාට කියන්න එපා කියලා. ඒ පාරේ කෙනාට උදේ කල්ලේ ගන්නවෙ. උඹලා අනුව කමලන්නේ. මේ කතා කරන්නේ අන්දරේ ගම් අතේම කට්ටිය මෙහාට වලලා අන්දරේගේ නිවේදනය ගම් අතේම කට්ටිය මෙහාට වලලා මලේ වැඩි ඒකම පිටුයි තිත්ති මෙන්නේ කක්කදගෙන අද වාසලේ ගේට් වල ඇවිල්ලා කෑ ගහවලා පිටු ගෙනාවෝ කියන්නේ ඉතින් අන්දරේගේ පණිවිඩේ හින්දා බහුවෙන්දා ගම් 7 මිනිස්සු කුරක්කම් පිට්ටුයි තිත්තයන් බැලුණුයි අරන් ඇවිල්ලා මේ විදිහට කෑ ගහන්න පටන් ගත්ත මාලිගාව ඉස්සරහා. පිට්ටු උප්පේ කවුද දැන් ඕගොල්ලන්ට කිව්ව මාලිගාවට පිට්ටු දෙන්න කියලා? අපගේ හම්ගේ හායි ගාටින් නංග උපමානාවක් තියන්නේ උප්පගේ නේ අපි උප්පේ කාටිගේ මේ ඔව් මොනවද මෙයා කියන්නේ? මොනවා? මේ ඔක්කොම සෙනක කුරක්කම් පිට්ටුයි තිත්තයන් වැල්නුයි අරන් මාලිගාවට ඇවිත් ඉන්නේ. මාලිගාවට පිට්ටු අවශ්‍ය නැහැ. හායි ගා උප්පාගේ මේ යගේ මේ විදිහට
රජතුමාටයි දේවියටයි අන්දරේ කවටකම් කරනකොට රජතුමායි දේවියයි හිතුවා අන්දරේට කවටකමක් කරන්න. ඉතින් මේ අපි කවුරුත් දන්න අන්දරේ සීනිකාව කතාව. ඒ බොරුවට අහුණාට පස්සේ අන්දරේ අපිට හොඳට hina වෙනවා. මං කල්පනා කළේ අපිත් මොකක් හරි උපායක් යොදලා අන්දරේව රැවට්ටුවොත් අපිටත් පුළුවන් වෙයි අන්දරේ ටිකක් hina වෙන්න. එහෙනම් කතිපතසක් දේවිය ගාව මොකක් හරි උපායක් තිබෙනවද අන්තරේ වලට? ඉලියනි අන්දරේ අපිට හැමදාම කියනව නේද මේ මාලිගාවේ කැඩිච්ච පිටිච්ච තැන් ප්‍රතිසංස්කරණය කරන්න කියලා. ඔව්. අපි අන්දරේට කියමු සුදු සීනි පැදුරක් වලලා ඒකේ තියෙන සුදු වැලි කියලා. ප්‍රතිසංස්කරණ කටයුතු වලට මේ සුදු වැලි පැදුර වේලලා දෙන්න කියලා අපි අන්දරේට කියමු. අන්දරේ සීනි ටික වැලි කියලා හිතාගෙන අවුව වේලනකොට අපිට පුළුවන් අන්දරේට hina වෙන්න. එහෙනම් හොඳ අදහසක්. අපි අන්තරේ ආවමයි ගැන කියන බලමුකෝ. අන්තරේ නෝපෙන්නේ. මේ සැප වේවා මහරජතුමනි. සැප වේවා අන්තරේ. සැප වේවා දේවි මාස. සැප වේවා අන්දරේ. සැප වේවා සැප වේවා. අන්තරේ අපිට කියන අන්තරේට බොහොම වැදගත් දෙයක් කියන්න. ඒ මොකද? රජතුමනි අපි තීරණය කළා අන්තරේ මාලිගාවේ කැඩිච්ච විදිච්ච ස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න. මොන තරම් හොඳ වැඩද මම පිට අවුරුදු ගානකට කලින්දී ඔය වැඩේ කරන්නේ කොහොමද දැනුමක් ඇති. අපි සූදානම් ඒ වැඩේ ආරම්භ කරමු. අනේ ලොකු දෙයක් අත්කන්තර. අන්තරේ උදව් කරන්න. ඉස්සරට කියන්නේ දෙයක්ද දෙන්නේ අපි ඒක කමන්නේ ඔයාගේ දේවල් අන්තික මානිකායට උදව් කරලා ඉතුමනි. අන්දරේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නයි කියලා තියෙනවා. සුදු වැලි පැදුර දින 7ක් අවුවේ වේලලා දෙන්න කියලා. ඇහුනේ. සුදු වැලි පැදුර දින 7ක් අවුවේ තියලා වේලලා දෙන්න කියලා. අරමකනේ. කල්පැවැත්මට හොඳයි කියලා තමයි කියන්නේ. මන්නේ මම ඒ පොඩේ ඒක කරලා දෙන්න දිනනවා නම් කරලා දෙන්නවනේ. අපි තීරණය කළා ඒ රාජකාරිය අන්දරේට බාර මොනවා? ඒ රාජකාරිය මට දෙන්න. ඔව්. කරුණාකර වෙන කාටවත් දෙන්න අනේ මට නෑ. මොකද දවස් 7ක් අවුවේ ඉන්නකොට වැලි දෙවියන්ගේ නාම. ඒ වුණාට අපිට මේක විශ්වාසවත් අන්තරේ එහෙනම් බල විශ්වාසය ගමු තමයි අවුදීලා මේ විලන්නද. ඒ වුණාට අන්දරේ අපි මේ වෙනකොට සුදු වැලි පැදුර මාලිගාව ඉදිරියේ වරණ තියෙන්නේ. අර ඉස්සරහා බලලා තියෙනවා කියන වැඩි පැතුමද? ඔබ දුටුවද? මට තේරෙනවා වැඩි. දෙන්න දෙකේ කියලා මම දාන්න ගන්න. ඒ නඩුවනේ පැත්තට නොවැටි. අන්තරේ මොකද? ඔබ මොනවද කල්පනා මම කරන්නේ? කල්පනා කරේ මට නිකන් කල්පනා වුණා වේලවල දෙන්න පුළුවන් නේද කියලා. ඒ කියන්නේ ඔබට රාජකාරිය බාර ගන්න පුළුවන්. කුළුනි. හැබැයි දවස් 7ක් ඕනේ මම කල්පනා කරලා බැලුවා ගණන් කරලා බැලුවා. මට ඉන්නේ දවස් 7ක් වේලවල දෙන්න පුළුවන්. එක් දිනකින් නම් කවක් නෑ අන්තරේ. වැලි පැතුර ඔබට පේන්නේ නැහැ. දෙන්නේ නැවනේ. වේලකට මොනවද ඒ සඳහා ඕනේ? දැන් මොකද ඕනේ මට ගෙදර දුවල වෙන්න වෙනවා නැත්නම් හෙට වෙලා නමාදී මම ගෙදර ගිහිල්ලා ඇවිල්ලා ඒ විදිහට රාජකාරිය පාර ගන්න. හොඳයි. එනම් ඔබට ඒක යන්න. මම කියන්නේ හොඳයි. හොඳයි. අපේ රජතුමායි දෙවිනාංශය එකතු වෙලා හදනවා මානව වේලා. අනේ පිටින්ම එහෙම තමයි ගාන්නේ. මේ මොකද මේ වැඩි සීනි බටුවක් කන්නේ. භූමිට කන්නේද? නෑ මට වේලන්න. මට කියන අනියන්දරේ මේ වැඩි බටුව වේලවල දෙන්නලු දවස් 7ක්. වැඩි පැතුනේ? ඔව් සීනි තියෙන්නේ. මේ මට මේ බුරුනේ කරන්නේ. මම බැලුවා හැදාලා බැලුවා බලමුද වැඩි නෙවෙයි සීනි තියෙන්නේ. මම කාර්යය කමන්නේ මම ඒක උදේට වේලවල දෙන්නයි කියලා. දැන් පුතේ ඔබ මට මේකට උදව් කරන්න ඕනේ. මොකද කියන්නේ චාචි? දැන් මම
දැන් මාලිකාවේ වේල වේල ඉන්නවනේ. ඉවනේ එතකොට උඹ එන්න ඕනේ. අඬාගෙන එන්න ඕනේ. අනේ ගාතේ අම්මා මලා ගාතේ මේ වගේ කියනවා චාත් ඒ මොකනේ? අම්මා මලා කියනවා මට කිසන්නේ බොරුවට පුතේ. මේ කරන්නේ. එතකොට මම කියනවා අනේ පුතේ උගේ කටේ පස් මගේ කටේ පස් කියලා. දෙන්න දෙක තියෙනවා. දිව්‍ය අන්දරේ අපේ ගෙඩියට ආවිලානේ බලන්න ඉන්නේ හොඳටම අහු වේදෙනවා. අන්දරේ රාජකාරිය අපුරට ඉස්කරෙන්න අන්දරේ රාජකාරිය පාඩකට්ටම ආයෙත් කීපදාල් කියන වචන නැහැ දිව්‍ය අපේ ගෙඩියට ආවිලානේ මට හිනා නවත්තගන්න බැරුව ගොඩේ වෙලා වීදි ඉන්නේ තව ටිකක් ඉන්න දෙන්න. තවම නැහැ නේ අකෝ දෙතේ නින්දේ හරියන්නේ නැහැ මට බැරිනේ මොනවද අන්දරේ කල්පනා කරන්නේ දැන් මම මේ කල්පනා කරන්නේ මේ දෙලට පාඩම් නැහැ ඒකයි මම මේ කල්පනා කරන්නේ අපි ජීවිතේ ජීවත් හිමියනේ ආන්දරේ වැලිපතර විනාශ කරනවා. මොකක්ද ළමයි මේ ඉන්නේ අපි සීනි කියන්නේ තා තමන් කොහොමද සීන් බව දැනගත්තේ තාත්තමට කියන්නේ තාත්තමට ඇවිල්ලා කිව්වා මාලිගාවේ දේවිනාන්තේ රජතුමා කිව්වලා තාත්තව සීනි පෙරුවක් අය ඒක වැඩි කියන වේදවන්න හදන කොට අවට්ටන් උකේ උකේ විදාචයිද අම්මලා කියපම් කොටේ නැතික සම්බෝගේ අන්දරේ රවුටර් එකේ ඉල්ලා අපි මේ දෙවතුනේ තිබේ අන්දරේගේ කතාව ඉවර වුණේ අන්දරේගේ මරණෙත් එක්ක. හැබැයි මම මේ කතාවේ ඒ කොටස පෙන්වන්න ඔයාලට කැමති නෑ. මොකද අන්දරේ කියලා කියන්නේ අපේ ජන කතාවල ජීවමාන චරිතයක්. අපි පොඩිකාර රසවින්ද චරිතයක්. ඉතින් මම කැමති නෑ අන්දරේ මැරෙන කොටස මේ විදිහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඒ හින්දා මම ඒක ඔයාලට වැඩිය පෙන්වන්නේ නැහැ. ඉතින් මම අන්දරේගේ පුතාට උනත් එච්චර කැමති නෑ. ඒ හින්දා මම එයාගේ කැලෙත් මේකට දැම්මේ නැහැ. ඉතින් කොච්චර තමයි කතාව. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔයාලත් මේ වගේ රූකඩ සංදර්ශනයක් ඔයාලගේ ගෙවල් පැත්තට આવොත් අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මේ කලා ශිල්පීන් රැක ගැනීම අපේ යුතුයකමක්. ඉතින් ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන. බයි.